හෙලෝ සුබ දවසක් හැමෝටම. අදත් බිට්කොයින් එක අපි පොඩ්ඩක් ලයිව් මාකට් එක පිළිබඳව කතා කරන්න කියලා හිතුවා. ලයිව් මාකට් එක මොකක්ද වෙන්න පුළුවන් කියලා බලන්න. මම කලින් ගෙනාව බිට්කොයින් එකේ ලාවට ලයිව් මාකට් account එක ගොඩක් හොඳට නෙමෙයි ලාවට එකක් ගෙනාම ඉතින් ඩයගනල් එකක් වෙන්න පුළුවන් කියලා මතක ඇති. මම පොඩ්ඩක් මෙයා උඩින් කාඩ් එක දාලා තියන්න ගේම් බලන්න. ඒකද කිව්වා මෙතනින් මාකට් එක ඉසෙට් විදිහට සෙල් වෙන්න පුළුවන් කියලා. ඉසෙට් විදිහට සෙල් වුණා. හැබැයි අපේ ඉසෙට් එක නම් නෙමෙයි සෙල් උනේ. අපි ට්‍රේඩ් වලට එන්ට්‍රි උන්නේ අපි ට්‍රැප් උන්නේ නැහැ. ඒක ලොකුම දෙයක්. ලොස් උන්නේ නැහැ. මාකට් එකේ අපි තාම ඉන්නවා. ඔය පැටර්න් කියන්නේ වරදින්න පුළුවන් ඕනෙම වෙලාවක. හරි අපි එතකොට මම ඊළඟ නද පැටර්න් එක විදිහට කවුන්ට් එකක් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ඉසෙට් එකක් යන්න පුළුවන් වෙයි කියලා. මෙතනින් ඉසෙට් එකක් කොහොම කන්ට්‍රි වෙන්න පුළුවන් වෙයි කියලා. පුළුවන් වෙයි කියලා. අද පුළුවන් වෙයි කියලා යනවා කියන එක නෙමෙයි පුළුවන් වෙයි කියලා. එතකොට අපේ අනිවාර්යෙන් ඉන්වැලිඩ් zone එකක් වෙන්න මෙන්න මේ zone එක. මෙන්න මෙතන බ්‍රේක් කරන්න බෑ අපේ මෙන්න මේ x එක. මෙන්න මේ x එක විල මෙතන බ්‍රේක් කරන්න බෑ. අන්න එම් බ්‍රේක් කරන්නේ නැතුව තමයි අපේ Z එක කන්ට්‍රි වෙන්න ඕනේ. එතකොට තමයි අපේ පැට් එක ඉන්වැලිඩ් වෙන්නේ. එහෙම අපේ ඉන්වැලිඩ් zone එක මෙතන අපේ පැට් එක ඉන්වැලිඩ් වුණොත් අනිවාර්යෙන් WXY පැටර්න් එකකින් එන්ඩ් වෙලා තමයි මාකට් එක රිවර්සල් වෙන්නේ. WXY එක කියන්නේ අපේ එන්ට්‍රි පොයින්ට් එකක් නෙමෙයිනේ. කට්ටිය දන්නේ නැහැ WXY එක කියන්නේ අපේ එන්ට්‍රි පොයින්ට් එකක් නෙමෙයි. ABC එකක් තියෙනවා මේක WXY විදිහට පල්ලයට එන්නත් පුළුවන්. WXY විදිහට ඇවිල්ලා කෙලින්ම මෙසෙජ් එකට යන්නත් පුළුවන්කමක් තියෙනවා. කොහොම හරි අපේ ඉසෙඩ් එක කන්ටිනියු වෙනවා නම් මෙන්න මේ zone එක හෝල්ඩ් කරන්න ඕනේ. මේ ලෝ එක හෝල්ඩ් කරලා තමයි අපේ ඉසෙඩ් එක කන්ටිනියු වෙන්න ඕනේ. දැන් මේක මේ ලෝ එකම දැන් කට්ටිය හිතනවා ඉතින් මේ මොකද්ද මේ කියලා මේ ලෝ එකම ගලවනකම් බලන් ඉන්න ඕනද කියලා ට්‍රේඩ් එකට එන්ට්‍රි ගන්න. ඇත්තටම එහෙම ඕනේ නැහැ. ඒ ට්‍රේඩ් එකට එන්ට්‍රි ගන්න මේ මෙතන ඊළඟ හැදෙන පැටර්න් එක කන්ෆර්ම් වෙච්ච ගමන් අපිට බලන්න පුළුවන් මාකට් එක මෙතනින් කන්ටිනියු වෙනවද නැත්නම් ආයේ සෙල් එකක් එහෙම දෙන්න පුළුවන්ද කියලා. කිලිම RSI එක වෙන්න දබක් ගාලා පල්ලෙහාට. හරිද? වේග වැඩිච්ච වෙලට පිස්සු හදනවා වගේ වුණානේ. එන්න ඒක රිකවරි වෙලා මම පොඩ්ඩ වෙන්න මෙහෙම චුට්ට පොඩි තාරාවේ කුට්ට යනවා වගේ ගිහිල්ලා ඔහොම ආයෙ පාරක් ගිහිල්ලා ඔන්න ඔහොම වෙන්න පුළුවන්කමක් තියෙනවා. හොඳද? අන්න ඒක තමයි බලන් ඉන්න ඕනේ. සම්පූර්ණ මේ ලෝ එක ගලවුවාම තමයි ආයෙ මාකට් එක වෙන්න අලුතෙන් හයි එකක් හදන්න නැහැ කියන එක ගැන කන්ෆර්ම් වෙන්නේ. අලුතෙන් හයි එකක් හදන්න නැහැ කියන එක ගැන. නැත්නම් මෙතනින් කන්ට්‍රි වෙන්න පුළුවන් කියන එක ගැන නෙමෙයි. ආද මෙතනින් මෙන්න මේ ඊළඟ හදන පැටර්න් එකකින් පුළුවන් මාකට් එක බයි වේද සෙල් වේද කියලා කියන්න. මෙතන තියෙන්නේ හරිම ඩේන්ජර් පොයින්ට් එක තියෙන මාකට් එක. මෙතන කියන්න බෑනේ මෙතනින් මෙහෙට කියන්න බෑ මෙහෙට කියන්නත් බෑ. මොකද මෙතන තියෙන්නේ හරියටම කම්ප්ලීට් නැති ABC එකක්. ABC එකක් කියන්නේ මේක WXY වෙන්න පුළුවන් කියන එක තමයි. මොකද ABC එකකින් මාකට් ඉවර වෙන්නේ නැහැ. මේ කොතනකදීවත් ABC එකකින් සරලව මාකට් ඉවර කරලා නැහැ. අන්න ඒ හින්දා මම හිතනවා මේක WXY ගේ වෙයි වෙලා ඉසෙඩ් එකට කන්ටිනියු වෙලා මාකට් එක වැටේ කියලා. අන්න එතකොට ඉසෙඩ් වුණා කියන්නේ නම් ඉතින් හොඳ එන්ට්‍රියක්. අපි කතා කරමු මේ ගැනත් ඊළඟට මොකද්ද ඉසෙඩ් එකකින් වෙන්න පුළුවන් කියලා. සාමාන්‍ය මෙතන තමයි එතකොට ඉන්වයිට් පොයින්ට් එක වෙන්නේ. අපේ මාකට් එක ඉසෙඩ් වේව් එකකට යනවා නම් මෙන්න මේ වගේ ඇවිල්ලා ඔන්න තව ABC එකක් කම්ප්ලීට් කරලා එතකොට WXY වෙනවා. අන්න එතකොට එහෙම යන්න පුළුවන්. ආද නැත්තම් මෙන්න මෙතනින් දැන් මේක ගිහිල්ලා කොහොම ඉසෙඩ් වෙන්නේ නැහැ කියන එක මම කොහොමද දන්නව. ඒක එහෙම වෙන්නේ නැහැ කොහොමත්. මෙතන ඊළඟට හදන මේ ලෝ එක ගලවනවත් එක හදන පැටර්න් එකෙන් අන්න ඔය ලෝ එක ගලවන අනිවාර්යෙන් තව පාරක් මාකට් එක අද ඔය ලෝ එකක් ගලවනවත් එක හදන පැටර්න් එකෙන් අනිවාර්යෙන් අපි කතා කරමු මාකට් එක මෙතනින් බයි වෙනවද නැත්නම් එහෙම සෙල් වෙලා යනවද කියලා. කෙලින්ම ඊළඟ මේවෙන් අපි මේව කරමු කිව්ව කතා කරමු. අනිවාර්යෙන් කතා කරමු. මම හිතනවා තේරෙන්නේ නැති කියලා කියපු එක ටික්මන්ට් කියාගෙන ගියා. මොකද වීඩියෝ ගොඩක් දිග්ගස්සලා බෑනේ. මොකද සම්පූර්ණ අප්ඩේට් එක නෙමෙයි ජූලි ලයිව් අප්ඩේට් එක. ඔයාලා කියන්න තියෙන්නේ මෙතනින් බයි එන්ට්‍රි ගන්න එපා. හන්ද දෙයිනේ කියලා තියෙන බයි එන්ට්‍රි ගන්න එපා. මේ ලෝ එක ගලවන්න ගොඩක් chance එකක් තියෙනවා. WXY විදිහට පල්ලෙහාට කන්ට්‍රි වෙන්න chance එකක් තියෙනවා ලොකුවටම. නැතුව මෙහෙම චුට්ට ඇයි අර RSI එක ගන්න පොඩ්ඩ අප් වෙන්න පුළුවන්කමක් තියෙනවා. අප් වෙලා ආයෙ පොඩ්ඩක් සෙල් වෙලා මෙන්න මේ වගේ
SLT වලගේ SLT කරගෙන මාකට් එක මූව් වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා පොඩ්ඩක් watch එකක් දාගෙන ඉඳලා කන්ෆර්ම් වෙච්ච ගමන් අපි එන්ට්‍රි zone එකක් ගැන කතා කරමු. එන්ට්‍රි ගන්න පුළුවන් තැනක් ගැන. එහෙනම් හැමෝම පරිස්සමෙන් account එක බේරගෙන trade කරමු. නේද? පරිස්සමෙන් account එක බේරගෙන trade කරමු කට්ටිය ටික. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. ඉක්මනට අලුත් වීඩියෝ කරගෙන එන්නම් සම්පූර්ණ full count එක ගේන්න ඉඳන් ඉන්න මොකේද ගේන්න ඕනි කියලා කමෙන්ට් එකක් දාන්න සම්පූර්ණ full count එක. ඔයාලට සම්පූර්ණ full count එක මොකේද ඕනි කියලා count එක කමෙන්ට් එකක් දාන්න. ඉක්මනට අපි කතා කරමු full count එක ගැන ගෙනල්ලා එතකොට. හරි එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. මෙන්න මෙතනින් එන්ට්‍රි ගන්න එපා. එච්චරයි. උදරින් එන්ට්‍රි ගන්න එපා. උදරින් මාකට් එක සෙල් වෙන්න පුළුවන් ගොඩක් දුරට. එහෙනම් සුබ දවසක් වේවා.